පේජ් එක මොනටයිස් කරන්න ගහිල්ලා ඔයාගේ ත්‍රීච්ච එක අඩුවනාද අයිබෝන් හැමෝටම අදමන් කතා කරන්නන්නේ මට නිතරම අහන්න දකිින් ලැබෙන ප්‍රශ්යක් ගැන එතමයි Facebook කටෙන් මොනිටයිසේෂන් ඔන් කරට පස්සේ පේජ් එක රීච්ච එක අඩුවනවාද නැද කියන එක ඉතින් Facebook කටෙන් මොනිටයිසේෂන් කියල කියන්න මොකක්ද අපි දන්න අපි යස් කන්න Facebook ඉන්ස්ට්‍රගම් වගේ පලටෆෝම් අපි පාවිච්ච කරන්න ්‍රී ඉතින් මේ වගේ පලටෆෝර්ම් එකක් සාමාන්‍යෙන් ්‍රී කියලා කියන්නේ යාලා විකුණන ප්‍රඩක්්ක වෙන්න අපි එකන අපේ ඩේට අපේ බිහේවියස් වගේ දේවල් මෙන්න මේ දේවල් ඇඩටයිසස්ලට විකුණල තමයි මේ පලටෆෝර්ම් යාලගේ ආදායම හොයාගන්න ඉතින් මේ විදිහට අපේ දත්ත ඇඩටයිසස්ලාට විකුණන්න නම් යසස්ලා ගොඩක් මේ පලටෆෝම්සල ඇක්ටව වෙලා ඉන්නවන ඉතින් මේ පලටෆෝම්සල අපිට ඇක්ටව වෙලා ඉන්න නම් අපිට මේක කටෙන් තියෙනවා අපි දන්න සෝශල් මීඩිය නෙට්වක් කියලකිවවාම මේ ඇතුල තියෙන යුස ජනරට කටෙන්ට් එකන ෆස්බුක් එක මේකට දේවල් දාන්න හැ ඉන්න යසස් ළමයි මේක හරහා එක දේවල් දාලා කට්‍යත් එක් එන්ගේජ් වෙන්නේ ඉතින් ඔයා ම ෆස්බුක් එකට යන්න මොනහරි දෙයක් බලන්න එතකොට බලන්න දෙයක් නැති වුණොත් අපි සමර්කට මේ පලටෆෝර්ම් එක බෝරින් කෙල් හිතර මෙතෙන්ට ඒක නවතිනවා ඉතින් එහෙනම් බලන්න දේවල් ගොඩක් මේක තියෙන්න්න නම් කටෙන් දානය කටෙන් ක්‍රේටර්ස් ලයින්නවා මේ කටෙන් ක්‍රේටර්ස්ල මුලින් ආසාාවට පැෂන් එකට එහමත් ඇත්තං ප්‍රසිද්ධිය වෙනුවෙන් මේ කටෙන්ට් හදුවට කාලයක් තිස්සේ මේක කරන්න යනකොට මොනවම් හරි මුල්ල මේ වාසියක් නැත්තං අපි ඩීමෝටිවේට්නවා කටෙන් ක්‍රේටර්ස් ලවිදිට මේක කටෙන්ට් හදාගෙන යන්න අන්න ඒ හේතුව නිසා Facebook එකෙන් මේ කටෙන් ක්‍රියටර්ස් ලව එන්කරේස් කරන්න මේ කටෙන් ක්‍රියටර්ස් ලව මෝටිවේට් කරන්න ගෙනපු පෝගෑම්ම තමයි කටෙන් මොනටයිසේෂන් කියල කියන්න සරලෝ කිවොත් මේ පලටෆෝර්ම් එකක් පවතින්න නම් පලටෆෝර්ම් එක යසස් ලයින් ඕන මේ යසස් ල මේ ඇතුළට එන්න නම් යසස් ල මේ ඇතුළ එන්ගේජ් වන්න මොනහරි කටෙන් තියෙන්වන මේ කටෙන් මෙතෙන්ට වැටෙන්න්න කටෙන් ක්‍රේටර්ස් ලයින් ඕන කටෙන් ක්‍රේටර්ස් ලට කටෙන් දාන්න නම් එයාලට මොනහරි වාසියක් තියෙන්නවා ඉතින් මේ වාසිය තමයි මුදල් මේ මුදල් ලබා දෙන ප්‍රෝගෑම් එක තමයි කටෙන් මොටයිසේෂන් ඉතින් මේ විදිහට එලිජිබල් කටෙන් ක්‍රියටර්ස් ලට කටෙන් මොටයිසේෂන් වලට ඉන්විටේෂන්යක් කෙනවා මේ දේ කාටවත් මැනුවලි ෆස්බුක් එකට කතා කරලා ගන්න පුළුවන් දෙයන්නේ නිසාරවටෙන්ට පය වගේ දෙවල්ලට වාලා දාන කටෙන්ට් අනුව එයාලා තමයි ඩිසයිට් කරන්නවා මේ කටෙන් මොටයිසේෂන් ප්‍රෝගෑම් එකට එලිජිබල්ද නැද්ද කියන එක සමරක් වෙලාවට මේ එලිජිබිලිටියට එක දේවල් බලපාන ඔය අදාන්නේ අනිත්තයක කටෙන්ට් හැම වෙලාම අපි කියන්න අර හොරකං කරලා අන්න වගේ වෙලාට වාට මේ ඉන්විටේෂන ගෙන නැතිවෙන්න පුළුව වන් නිතරම වයිලේෂන්ස් තිබ ගෙනෙක් නවාගේ ප්‍රොෆයිල් එක හැම වෙලාම කමියනිටි ගයිඩ් ලයින්ස් වලට පටහැනි දේවල් දාලා වාගා වයිලේෂන්ස් ගොඩක් එකතු වෙලා තියෙනවා සමහරලාවට මේ මොනිටයිසේෂන් ඉන්විටේෂන් එක පරක් වෙන්න පුළුවන් හැබැයි එහෙමයි කියලා මේ දෙකම මේ වැරදි දෙකම කරපු අයට කටෙන් මොටයිසේෂන් ඉන්ටේෂන් එක ආපු ආස්ථා නැතුව නෙමේ පෞද්ගලික ම දන්න ගොඩක් කටෙන් ක්‍රේටර්ස් ලයින්න වයිලේෂන් තිබට ඒගොල්ලන්ට මේ CM2 එක කියල කියන මේ ඉන්විටේෂන් එක ඇවිල්ල තියෙනවා ඉතිං දැන් අද කතා කරන්න යන්න මොනිටයිසේෂන් සටප් එක් ගැන්නෙමේ මොනිටයිසේෂන් ඔන් කරාට පස්සේ වාට තින බලපෑමගෙන ඉදි මේ කටෙන් මොනිටයිසේෂන් ප්‍රෝග්‍රම් එකේදී වාදාන වීඩියෝස්ල ඇඩ් පලේවෙනවට අමතරව වාදාන ටෙක්ස් පෝස්ටල්ට පවා සල්ලිකි වෙනවා මෙතෙන්දි අපිට වීඩියෝ එකද ඇඩටයිසස්ල දාන ඇඩ්ඩ හරහා ෆස්බුක් එකට මුදල්ලාවට වාදාන ටෙක්ස්පෝස්ටල්ට වගේ දේවල්ලට ෆස්බුක් එක් ගවන්න වාව මේ ඇතුලේ හොඳ එන්ගේජින් කටන් ක්‍රේට කෙනෙක් විදිර තියාගන්න මේ වීඩියෝ එක ඇඩස්පලේ වෙන එක අපිට අලුත්දයන්නේ අපි දන්න අප YouTube එකට ගහමත් වීඩියෝ එකක් පටන් ගන්නකට සහ මැත්තෙන් එක ඇඩස්පලේ වෙනවා හැබැයි මෙතෙන්දි බොහොම වැදගත් දෙයක් තියෙනවා මට හයිලයිට් කරන්න අපි YouTube එක ගත්තොත් මේක තියෙන්නේ පුල් කටෙන් එකට හේතුව තම අප YouTube එකට ගිල මරක් වෙලාවට සර්ච් කරනවා වගේ BMW එක එන්ජින් නොයිල් මාරු කරන්න කොහොමද කොහොමද ෆස්බුක් කවුන්ටක් හදාගන්න කොහොමද මොනටයිසේෂන් සටප් කරන්න මේ වගේ දේවල් අපි සර්ච් කරලා අපි පුල් කල්ල තමයි කටෙන්ටෙක් බොහෝ වෙලාවට ගන්න ඇබ අපි ෆස්බුක් එක් ගත්තොත් නිියස් ෆීඩ් එක උඩට පහලට යනකොට ඩෝපමීන් හිද හැබැයි වෙලා අපි මේ සෝෂල් නෙට්වක්ස් පාවිච්චි කරනකොට එක පාට අපි වෙන කටෙන්ටක් තමයි අපි බලන්න අපි මේකට කියන පුෂ් කටෙන්් කියලා YouTube ඇඩ් ගොඩක් වෙලාවට තපර පහෙන් වගේ අපට ස්කිප් කරන්න පුළුවන් වුණට ෆස්බුක් එක තපර 10ක් 15ක් වගේ මහිතන්න වීඩියෝ එකක් මැද්දෙදි මේ ඇඩ් එකක් ප්ලේ වෙනවා මෙතන තියෙන වෙනස තමයි අපි YouTube එකේ අර පුල් කටෙන්ට් එකක් අපි පුල් කරලා ගත් අපිට අවශ්‍ය දෙයක් අපි බලන්න ඕන නිසා සමහරක් වෙලාවට ඇඩ් එක ස්කිප් කරන්න හරි ඇඩ් එකේ යන තප්පර ගාන බලන් හිටියට ඔයා ස්ක්‍රෝල් කර ඉන්න ඇද්දි එකපාරට ඇපිය වෙන දේ ඔයා ඉන්ට්‍රෙස්ටඩ් නිසා ක්ලික් කරන්න ගත්තාම ටිකක් වෙලා යනකොට ඇඩ් එකක් ප්ලේ වුණොත් ඔයා මේ ඇඩ් එක ඉවර වෙනකන් මේ තප්පර 15 ඉවර වෙනකන් ඉන්නේ නැහැ සමහරලාට මේක ස්කිප් කරන්න යුසර් කෙනෙක්ගේ පැත්තෙන් ගත්තොත් මම මේක උදාහරණයක් කරන් පැහැදිලි කරන්නම් වාහිතන්න YouTube එක ඇඩ් එකක් කැපිය වෙන එක අපි හයිවේ එක යද්දි ස්පීඩ් බම්ප එකක් වගේ අපි පොඩ්ඩක් ස්ලෝ වෙනවා හැබැයි අපි ඒක මගරින් නැහැ හැබැයි ෆස්බුක් එක ගත්තොත් නිකන් අපිට මේක ස්ටොප් සිගනල් එකක් වගේ මම නම් පෞද්ගලිකෝ ෆස්බුක් එක මට එක පාට සජස්ටන් වීඩියෝ එක
ඇඩ් එකක් ගියොත් බොහොම කම්මැලි මේ තප්පර 15 ඉවරනකම් බලලා මේ වීඩියෝ එක කන්ටිනියු කරන්න මේ වීඩියෝ එක මට ගොඩාක්ම වැදගත් දෙයක් නෙමෙයි නම්. හැබැයි සාමාන්‍යයෙන් මේ පුෂ් කන්ටෙන්ට් එකක් කියලා කියන දේ එහෙම අපිට සමහර වෙලාවට ගොඩාක් වැදගත් දෙයක් වෙන්න තියෙන chance එක අඩුයි. දැන් එන්නම් අපේ ප්‍රශ්නෙට. Facebook content monetization හින්දා page එකේ reach එක අඩු වෙනවද? ඉතින් දැන් මම ඔයගලන්ට කලින් පැහැදිලි කරා වගේ මේ push content එකක් අපේ wall එකේ ඇපි වුණාම අපි වෙනදට ad එකක් නැති වෙලාවට මේ වීඩියෝ එක සමහරක් වෙලාවට මුල ඉඳන් අගටම බලන්න පුළුවන්. හැබැයි ඔයා මේ Facebook monetization එක on කරාට පස්සේ ඔයාගේ වීඩියෝ එක මැද්දේ ad යනකොට සමහරක් වෙලාවට viewer කෙනෙක් ඒ වීඩියෝ එක ad එක යන තැනින් skip කරලා ඊළඟ එකට scroll කරන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට Facebook AI එක හිතනවා ඔයාගේ වීඩියෝ එක මෙන්න මේ තප්පර ගානෙන් එහාට මේ users ලට වැඩි interesting නෑ කියලා. එතකොට ඒගොල්ලන් මේක suggest කරන එක recommend කරන එක අඩු කරනවා වෙන්න පුළුවන්. මේක කොහොමද business pages වලට බලපාන්නේ? මේකටත් මම උදාහරණයක් ගන්නම්. මම වැඩ කරන content creators ලා උදාහරණයක් අරගන්න. අපි හිතුවත් ලකයිසිකයි එම නැත්නම් ජනප්‍රියයි එක්ක කාංශනානුරාදී වෙන්න පුළුවන් එහෙම නැත්නම් සංකදිනෙත් අය වෙන්න පුළුවන් අපි නැත්නම් ගමු හරි ටීවී එකේ ලහිරු අයියා මේ කට්ටියගේ content මේගොල්ලන් content creators ලා විදිහට තමයි අපි categorize කරගන්න වෙන්නේ මේ කට්ටියගේ content Facebook එකේ යනකොට සමහරක් වෙලාවට අපිට ad එකක් ගියත් අපි ඒ content එක බලනවා වෙන්න පුළුවන් ජනප්‍රියයි එහෙම නැත්නම් ලකයිසිකයිගේ content එකක් යනකොට ad එකක් ගියත් ඒ තියෙන වීඩියෝ එකේ හාස්‍ය නිසා අපි ad එක බලලා ඉතුරු ටික බලන්න පෙළඹෙනවා. ලහිරු අයියාගේ ඉන්ටර්විව් එකක් ගත්තොත් ඒ ඉන්ටර්විව් එකේදී මොනවා හරි දෙයක් කතා වෙනවා නම් ad එකක් ගියත් අපි ඒ ඉන්ටර්විව් එක බලාගෙන ඉන්න පුරුදු වෙනවා. හැබැයි ඔයා හිතන්න ඔයා Facebook එකේ උඩට පහළට යනකොට ඔයාට අපිය උනේ clothing business එක යම්කිසි post එකක්. ඔයාට මේ ඇඳුම ගන්නවද නැද්ද කියන එක එහෙම ලොකු විශ්වාසයක් නැහැ. ඔයාට අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ. push content එකක් හින්දා තමයි ඔයාගේ wall එකේ අපිය උනේ. ඉතින් මේ වෙලාවට ඔයා මුල් ටික බලලා මේ වීඩියෝ එකේ ගණන් හිලව් මේක ගන්න කොහොමද කියන තැනට එන තැනදී ඇඩ් එකක් ගියොත් සමහරක් වෙලාවට ඔයා ස්ක්‍රෝල් කරලා ඊළඟ වීඩියෝ එකට යන්න පුළුවන්. අපි ඊළඟට ගමුකෝ ශ්‍රී ලංකා පොලිසිය page එක. ශ්‍රී ලංකා පොලිසිය page එකේ කාර්යභාරය සල්ලි හිවීම නෙමෙයි. මේ content creator කෙනෙක් විදිහට අපිට categorize කරන්න බෑ මේ page එක. මේ page එකේ තියෙන ගොඩක් වෙලාවට public awareness. ඔයාලට මොනවා හරි මාර්ග නීතියක් ගැන පැහැදිලි කරන වීඩියෝ එකක් එක පාට පුෂ් කන්ටෙන්ට් එකක් විදිහට අපිය වෙනවා. ඔයා සාමාන්‍ය විදිහදී මේක බලාගෙන ඉන්න ඉඩ තියෙනවා. හැබැයි මේක මැද ඇඩ් එකක් ගියොත් ඔයා තප්පර 15ක් ඉන්න කම්මැලි මේ මාර්ග නීතියක් ඉගෙන ගන්න. අන්න ඒ වෙලාවට සමහරක් වෙලාවට ඔයාගේ රීච් එක ඩ්‍රොප් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණාව නිසාම මාත් එක්ක වැඩ කරන ගොඩාක් business pages, business clients ලා මට කතා කරලා කියන දෙයක් තමයි සදීව content monetization on කරාට පස්සේ රීච් එක සෑහෙන අඩු වෙලා තියෙනවා. මේක ඕෆ් කරගන්න විදිහක් නැද්ද කියලා. ඉතින් ඇත්තටම අපිට මොනෙටයිසේෂන් කියන එක 100% ඕෆ් කරන්න බැරි වුණාට ඔයාලට සෙටින්ග්ස් වලින් පුළුවන් ඔයාලගේ වීඩියෝ වල රීල්ස් වල මේ ඇඩ්ස් එක නවත්තන්න. මේක ඕෆ් කරාට පස්සේ ඔයාට තේරෙයි කලින්ට වඩා වෙනසක් තියෙනවා කියලා. ඔයාගේ බිස්නස් පේජ් එකේ රීච් එක මේ මොනෙටයිසේෂන් වලට පස්සේ අඩු වෙලා තිබ්බ කෙනෙක් නම්. හැබැයි ඔයාට ටෝටලි මේ සල්ලි දෙක නවත්තන්න විදිහක් නැහැ. මොකද ඔයාට ටෙක්ස්ට් පෝස්ට් වලටත් ගෙවනවා. ඉතින් ඒ ටික ලැබුණ කියලා ගැටලුවක් නැහැ. කෙනෙක්ට අහන්න පුළුවන් මේ විදිහට content monetization මේ reels වල ad යන්නක් තියාගෙනම අපිට reach එකට බලපාන්න නැති විදිහට content කරන්න බැරිද කියලා. අනිවාර්යයෙන්ම පුළුවන්. ඉතින් ඔයා business page යන්න සමහරක් වෙලාවට try කරන්න. ඔයා පළවෙනි තප්පර කීපෙදීම මේක බොහොම engaging video එකක් කියන දේ මිනිස්සුන්ට ඒත්තු ගන්නලා. ඒ හරහා ad එකක් වුණත් බලලා ඉස්සරහට මේ video එක continue කරන තරමට user තියාගන්න පුළුවන් විදිහ content එකක් හදන්න බලන්න. උදාහරණයක් වශයෙන් ඔයාට පුළුවන් ඔයාගේ වීඩියෝ එක පටන් ගන්න verbal teaser එකකින් හරි එහෙම නැත්නම් visual teaser එකකින් හරි. හිතන්න ඔයා වීඩියෝ එක පටන් ගන්නෙ අද අපි කතා කරන්න යන්නේ අපේ ෆැක්ටරි එකේ තියෙන ගණන් වැඩිම ටී-ෂර්ට් පහ ගැන. එතකොට ඔයා වීඩියෝ එකේ ටී-ෂර්ට් පළවෙනි එක දෙවෙනි එකට පස්සේ ඇඩ් එකක් ගියත් 3 4 5 ගණන් වැඩි වෙනවා කියලා හිතාගෙන ඔයා ආසයි ඒ දේ බලන්න. එහෙම නැත්නම් ඔයා හිතන්න ඔයා visual teaser එකක් මොනවා හරි දානවා. ඔයාගේ වීඩියෝ එක මැද්දේදී ඇනිමේෂන් වලින් ට්‍රන්සිෂන් වලින් 1 2 3 ඒ වගේ දේවල් පාවිච්චි කරනවා. එතකොට යූසර් කෙනෙක් සමහරක් වෙලාවට ඊටු ටික බලන්න මේ ඇඩ් එක බලාගෙන ඉන්න පුළුවන්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ Facebook content monetization කියන්නේ punishment එකක් නෙමෙයි. ඔයාට මේක ලැබුණයි කියලා බය වෙන්න දෙයක් නැහැ. අයියෝ මගේ reach එක අඩු වෙයි කියලා හිතන්න දෙයක් නැහැ. ඉතින් මෙතෙන්දී ඔයා බොහොම කල්පනාවෙන් ඔයා හරි විදිහට මේ content monetization කියන tool එක use කරොත් ඔයාට ආදායමක් ලබා ගන්න පුළුවන්. හැබැයි ආයිමත් මම මතක් කරනවා business page එකක් නම් ඔයාට මේ හම්බෙන $50 හෝ 100 වෙනුවෙන් සමහරක් වෙලාවට ඔයා නැති කරගන්න ඔයාට එන්න තියෙන potential රුපියල් තව ලක්ෂ ගානක සේල් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම wisely ඔයාට හිතන විදිහට ඔයාගේ business එක කරනවා මේ content monetization tool එක පාවිච්චි කරන්න.